ආයිබෝවන් ඔයාලට MEN මල්ටිවර්ක් YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අපි අද බලමු බ්ලෙන්ඩ් එක දෝෂයක් ඉක්මනින්ම අඳුනාගෙන ඉක්මනින්ම අලුත් වැඩියා කරගන්නේ කොහොමද කියලා. ඔයා තවමත් MEN මල්ටිවර්ක් YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබන්න. එතකොට මේ වගේ වීඩියෝ ඔයාට දිගටම බලා ගන්න පුළුවන්. අපි මුලින්ම බලමු මේ බ්ලෙන්ඩ් එක ප්ලග් පොයින්ට් එකට ගහලා මේ මොකක්ද මේකේ ගැටලුව කියලා. මම ප්ලග් එක ගාලා ස්විච් එක ඔන් කරා. අපි බලමු මේකේ ඉන්ඩිකේටර් ලැම්ප් එකක් නැහැ. මේකේ සිගර් කියන බ්‍රෑන්ඩ් එක. මේකේ මොඩල් එක තියෙනවා වෝල්ට් ප්‍රමාණය තියෙනවා හර්ට්ස් ගාන තියෙනවා 500i වොට් විදියට සටහන් වෙනවා. මම දැන් ස්විච් එක ඔන් කරලා තියෙන්නේ. ඔයාලට පේනවා. අපි බලමු මේක ඔන් කරලා වැඩ කරයිද කියලා. අපි බ්ලෙන්ඩ් එකේ ස්විච් එක ඔන් කරාට මේක ඔන් වෙන්නේ නැහැ. අපිට මෙතන ගලවන්න නැතුව සප්ලයි එනවද කියලා බලන්නත් බෑ. මොකද මේ ඉන්ඩිකේටර් ලැම්ප් එකක්වත් නැහැනේ. අපි බලමු දැන් මේක දෝෂය අපි කොහොමද හොයාගන්නේ කියලා. මුලින්ම මෙතන ප්ලග් පොයින්ට් එකට ගාව ප්ලග් টොප් එක ඩිස්කනෙක්ට් කරලා ඉන්න ඕන. අපි වෙනදා වගේම අලුත් වැඩියාව පටන් ගන්න කලින් අනිවාර්යයෙන්ම මේ ප්ලග් টොප් එක ගලවන්න ඕන. මොකද විදුලි සැල වැදීමේ අවදානමක් තියෙන නිසා. අපිට මේ මෙතන දැන් පවර් එන්නේ නැහැ නේ බ්ලෙන්ඩ් එකට. බල්බ් එකක්වත් නැහැ ඉන්ඩිකේට් වෙන්න. ස්විච් එක ඔන් කරාට වැඩ කරන්නේත් නැහැ. අපි මුලින්ම බලමු මේ ප්ලග් টොප් එකේ ෆියුස් එකක් තියෙනවද ඒක පිච්චිලාද කියලා. අපි බ්ලෙන්ඩ් එක ගලවන්න කලින් අපිට ඒක බලා ගන්න පුළුවන්. අපි බ්ලෙන්ඩ් එක ගලවලා බලන්න කලින් අනිවාර්යයෙන්ම මේ ප්ලග් টොප් එකේ ෆියුස් එකක් තියෙනවද ඒක පිච්චිලාද කියලා පවර් කෝඩ් එක අනිවාර්යෙන් චෙක් කරගන්න ඕන. මම මේකේ ෆියුස් එක ගලව ගත්තා. මල්ටිමීටරේ බස ස්කේල් එකට දාලා අපි බලමු මේ ෆියුස් එක හොඳයිද කියලා මුලින්ම. මම බස ස්කේල් එකට දාගත්තා. ෆියුස් එක නම් ගැටලුවක් නැහැ. ෆියුස් එක හොඳයි. ඔය බසට ඕන ඔයාලට ඇහෙනවා. අපි ෆියුස් එක නැවත තිබ්බ විදිහටම සම්බන්ධ කරලා බලමු බ්ලෙන්ඩ් එක ගලවලා මොකද්ද දෝෂය කියලා. මේ ප්ලග් টොප් එකේ ෆියුස් එක මෙතන හොඳයි කියන්නේ අපි බලමු වයර් කෝඩ් එකේ අවසානයේට මේ සප්ලයි එනවද කියලා ඇතුළට. මම ප්ලග් টොප් එක තිබ්බ විදිහටම සම්බන්ධ කරගත්තා. මෙතන මේ බුෂ් හතරක් තියෙනවා මේ මවුන්ට් හතර. ඒ මවුන්ට් හතර අපි ඉවත් කරගත්තා. මෙතන යට ඇන තියෙනවා පේනවා. ඒ ඇන හතර ගලවලා අපි බලමු මොකක් හරි වයර් එකක්වත් ඩැමේජ් වෙලාද කියලා. මෙතන ඕවර්ලෝඩ් එක තියෙනවා.
මම මෙතන ඇන ටික ගලව ගත්තා දැන්. අපිට මෙතන බලා ගන්න පුළුවන් මෝටර් එක තියෙනවා, ස්විච් එක තියෙනවා, මෙතන ඕලෝඩ් එක තියෙනවා. අපිට ඔහොමම තියද්දි පොඩ්ඩක් මේ කව එක පොඩ්ඩක් මේ රබර් මේ කව එක පොඩ්ඩක් අයින් කරලා ඕලෝඩ් එකෙන් අපි බලමු මේ ඕලෝඩ් එක හරහා සප්ලයි යනවාද කියලා. මම මෙතන ප්ලග් එක නැවත ආයෙ සම්බන්ධ කරනවා. කරලා ස්විච් එකක් දානවා. ඔයාලට පේනවා ටෙස්ටරේ මෙතන පත්තු වෙනවා. ඒ කියන්නේ නෝමල් මේක තියෙනවා කියන්නේ මේ ඕලෝඩ් එක මේ ඔන් එකේ තියෙන්න ඕන. ඒ කියන්නේ මේ පැත්තට සප්ලයි එන්න ඕන. අපිට පේනවා මේ පැත්ත සප්ලයි යන්නේ නැහැ. ඒ කියන්නේ ඕලෝඩ් එක ඔන් එකේ තියෙනවා කියන්නේ මෙයා මේ ස්විච් එක ඔන් එකේ තියෙන දෙපැත්තටම සප්ලයි යන්න ඕන. මේ පේස් එක මේ පැත්තටත් යන්න ඕන. අපිට පොඩි අදහසකට එන්න පුළුවන් ඕලෝඩ් එකේ තමයි ගැටලුව තියෙන්නේ කියලා. අපිට දැන් බලන්න පුළුවන් මේක මේ මල්ටිමීටර් වෝල්ටේජ් ස්කේල් එකට දාලා පවර් කෝඩ් එකට පේස් එක වගේම නියුට්‍රල් එකක් එනවද කියලා. මම මෙතන පවර් කෝඩ් එක නැවත ඔන් කරගත්තා. අපි බලමු මේ ප්ලග් টොප් එක හරහා මේ බ්ලෙන්ඩ් එකේ වයර් කෝඩ් එකට සප්ලයි එනවද කියලා. මුලින් ඒක චෙක් කරගන්න ඕන දෙවනුව. මම මෙතන ප්‍රධාන නිව්ට්‍රල් එකටයි පේස් එකටයි මල්ටිමීටරේ ප්‍රොප් දෙක තියලා බලනවා. ඔයාලට මල්ටිමීටරේ පේනවා. ඒ පැත්තට 222ක් විදියට වෝල්ටේජ් එක පෙන්නනවා 224ක් විදියට. ඕලෝඩ් එකෙන් අවුට් එකට තමයි මේ සප්ලයි යන්නේ නැත්තේ. අපිට ඒකෙන් තීරණය කරන්න පුළුවන් ඕලෝඩ් එකේම තමයි ගැටලුව තියෙන්නේ කියලා. අපිට පවර් එන්නේ නැහැ කියලා මෙහෙම දැන් ඉන්ඩිකේටර් ලෑම්ප් එකක් තිබ්බනම් මේකේ අපිට හිතා ගන්න පුළුවන් මේ බල්බ් එකට සප්ලයි එනවා කියන්නේ බ්ලෙන්ඩ් එකට මේ වයර් කෝඩ් එක හරහා සප්ලයි ඇවිල්ලා තියෙන්නේ කියලා. දැන් අපිට මේකේ ඉන්ඩිකේටර් ලෑම්ප් එකක් නැති නිසා අපිට මුලින්ම ප්ලග් টොප් එක චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ ප්ලග් টොප් එකේ ඉඳලා වයර් එක ඇතුළට චෙක් කරන්න පුළුවන් සප්ලයි එනවද කියලා. ඒත් එනවනම් ඕලෝඩ් එක චෙක් කරන්න පුළුවන්. ඒ තුනම වැඩ නම් අපිට මෝටරේ පැත්ත බලන්න පුළුවන්. අපි ස්ටෙප් බයි ස්ටෙප් යන්න ඕනේ. එතකොට අපිට නැත්නම් ආයේ මෝටරේ ගලවගෙන තේරුමක් නැහැනේ. මේ මුලින් නම් චෙක් කරගෙන ඉවොත් අපිට පහසුවෙන් අලුත් වැඩියාව ඉක්මනට කරගන්න පුළුවන්. දැන් අපි ගහපු ප්ලග් টොප් එක ගලවමු. මෙතන මේ ඩිස්කනෙක්ට් කරගමු. අපි ඕලෝඩ් එක චෙක් කරගමු. දැන් අපි මල්ටිමීටරෙන් බැලුවාම පේස් එක මෙතන ඕලෝඩ් එකේ අනිත් පැත්තට මේ ගියේ නැති නිසා අපිට ඕලෝඩ් එකේම ලෙඩේ කියලා හොයාගන්න පුළුවන්. මෙතන උල්ලංඩුවක් ආදරෙන් අපිට මේ ක්ලිප් එක මෙතනින් පන්න ගන්න පුළුවන්. මෙතන මේ පොඩි නට් එකකින් මේක සම්බන්ධ වෙලා තියෙන්නේ. මම ඕලෝඩ් එක ගලවලා අයින් කරනවා. අපිට මේකත්
බස මූඩ් එකට දාලා චෙක් කරගන්න පුළුවන් මේක කනෙක්ටින් තියෙනවද කියලා. අපි මේ අග්‍ර දෙකත් මල්ටිමීටරෙන් බස ස්කේල් එකට දාලා බලමු. මල්ටිමීටරෙන් මේ කනෙක්ෂන් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මේ මෙහා ඇතුලෙන් ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. අපිට මේ ඕලෝඩ් එක ඔබලා බලන්නත් පුළුවන්. ඔබලා බැලුවොත් ඒක පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ මෙහා ඇතුලෙන් මේ ඩිස්කනෙක්ට් වෙලා තියෙන්නේ. අපිට මෙයා ඩිස්කනෙක්ට් වෙනවා කියන්නේ මෙයා මෝටරේ ආරක්ෂාවට දාලා තියෙන්නේ. ඒ කියන්නේ බ්ලෙන්ඩරේට පොරොත්තු දෙන්න විදිහට මොන හරි ප්‍රමාණයට වැඩිය මෙයාගෙන් අපි කෙටුවොත් එහෙම තමා මෙයා ඕලෝඩ් වෙන්නේ. මං ගාව ඕලෝඩ් එක අලුත් එකක් තියෙනවා. අපි ඒක බලමු මේ මල්ටිමීටරෙන් කොහොමද යාගේ කනෙක්ෂන් පෙන්වන්නේ කියලා. මේ නෝමල් තියෙන්නේ මේක. දැන් නෝමල් තියෙනවා කියන්නේ අනිවාර්යෙන් බස ස්කේල් එකට දැම්මහම මේක පෙන්වන්න ඕන කනෙක්ෂන්. ඔයාලට පේනවා මේ අලුත් එකේ කනෙක්ෂන් පෙන්නනවා. අපි අලුතෙන් එකක් ගත්තට සම්බන්ධ කරන කලින් අනිවාර්යෙන් මල්ටිමීටරෙන් බලන්න ඕන. මොකද කම්පැනි ෆෝල්ට් එන්න පුළුවන්. අපි මේ ඕලෝඩ් එක මේකට සම්බන්ධ කරලා බලමු මේ අපේ අලුත් ඇඩියාව සාර්ථක වේද මේකද දෝෂය කියලා. මෙතන නට් එක කලින් කවුරු හරි රිපෙයාර් කරලා අලවලා තියෙන්නේ ග්ලූ ගන් එකකින්. මම නට් එක මේකෙන් අලුත් එකේ නට් එක දාන්නේ මේකම අපි සම්බන්ධ කරනවා තියෙන එකම. මේ ඕලෝඩ් එකෙත් අපිට දාලා තියෙනවා 2.7 ඇම්පියර් වෝල්ටේජ් 230යි 50 හර්ට්ස් කියලා. මේ විදිහට නට් එකට මේක සම්බන්ධ කරගන්නවා. සම්බන්ධ කරගෙන මේ තිබ්බ වයර් දෙක අපි මේකට සම්බන්ධ කරනවා. ඕලෝඩ් එක හරහා මේක ගිහිල්ලා තියෙන්නේ මේ ප්‍රධාන ලයිව් වයර් එකයි ඒකෙන් අවුට් එක ගිහිල්ලා තියෙන ස්විච් එකට වලට පේනවා. ඒ කියන්නේ මේකෙන් ස්විච් වෙන්නේ බේස් වයර් මේ ලයිව් වයර් එක. මම මෙතන ක්ලිප් දෙකම සම්බන්ධ කරගත්තා. අනිත් වයර් නම් මුකුත් ගැටලුවක් නැහැ. ගොඩක් පරණ නැහැ මේ බ්ලෙන්ඩර් එක. අපි මෙහෙම ඇන ටික දාගන්න කලින් නිකන් ඔහොම සම්බන්ධ කරලා බලමු අපේ අලුත් ඇඩියාව සාර්ථකයිද මේ ඕලෝඩ් එකේමද දෝෂය තිබ්බේ කියලා. මම නැවත මෙහෙම ප්ලග් පොයින්ට් එකට ප්ලග් টොප් එක ගහනවා. ගහලා ඔන් කරනවා. ගහලා අපි ස්විච් එකෙන් ඔන් කරලා බලමු අපේ අලුත් ඇඩියාව සාර්ථකයිද දෝෂය ඒකමද ඕලෝඩ් එකේද ගැටලුව නැත්නම් වෙන මොකක් හරි ගැටලුවක් තියෙනවද කියලා. ඔයාලට පේනවා දැන් බ්ලෙන්ඩ් එක වැඩ කරනවා. ඒ කියන්නේ අපි කරපු අලුත් ඇඩියාව සාර්ථකයි. අපි දැන් මේකේ අලුත් ඇඩියාව සාර්ථක නිසා ඇන ටිකක් තිබ්බ විදියට සම්බන්ධ කරගමු. අපිට වෙළඳ පොලේ මේ අඩු මුදලකට මේ ඕලෝඩ් ස්විච් එක ගන්න පුළුවන්.
මේ වගේ සුළු රිපෙයාර් එකක් ඔයාලට ගෙදරදී උනත් කරගන්න පුළුවන්. ඒ නිසා මේ වීඩියෝ එක ස්කිප් නොකර දිගටම බලන්න. ඔයා තවමත් MEN Multiwork YouTube channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඒ වගේම bell icon එකත් ඔබන්න. මොකද මේ වගේ වීඩියෝ වල දිගටම ඒතකොට බලා ගන්න පුළුවන්. වීඩියෝ එක හොඳයි නම් like එකක් දාන්න. ඔයගේ අදහසත් comment එකක් විදියට දාන්න. ඇන ටික සම්බන්ධ කරගෙන මේ මෙතන මවුන්ට් බුෂ් ටිකක් දාගන්න. අපි දැන් අලුත් ඇඩියාව කරගෙන අවසන්. අපි නැවත බලමු දැන් ස්විච් එක දාලා බ්ලෙන්ඩ් එක වැඩ කරනවද කියලා. මම ස්විච් එක ඔන් කරා. මම අදට වීඩියෝ එක අවසන් කරන්නම්. ඔයාලට සුබ දවසක්. ඊළඟ වීඩියෝ එකෙන් අපි ඉක්මනටම හමු වෙමු.